සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මම අද හදන්න යන්නේ මාර් බිස්කට් වලින් මෙන්න මේ වගේ රසම රස පුඩින් එකක් හදන්න. මේක ඇත්තටම ගොඩාක් රසයි. අනිවාර්යෙන් ඔයාලත් හදලා බලන්න. එහෙනම් මේක හදාගන්නේ කොහොමද බලන්න අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම මේ වගේ භාජනයක් අරගෙන ඒකට බිත්තර කහමද 3ක් එකතු කරගන්නවා. ඊළඟට ඒකටම මම සුදු සීනි ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. ඊළඟට වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්න. ඊළඟට මේ වගේ ටිකක් කවලම් කරගෙන මම මේකට එකතු කරගන්නවා කිරි මිලිලීටර් 500ක්. මම මෙතනදී පිටිකිරි තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට මේ වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් උනත් දාගන්න පුළුවන්. ඊළඟට සීනි කැට ටික හොඳට දිය වෙනකන් අපි මේක කවලම් කරගමු. මේ වෙලාවේදී ඔයාලා ලිප් ඔන් කරගන්න. හරි, දැන් සීනි කැට ටික හොඳට දිය වෙලා තියෙන්නේ. දැන් මම කෝන්ෆ්ලවර් මේස හැඳි 4ක් මද රස්නේ වතුරෙන් දිය කරගෙන අරගෙන තියෙනවා. ඊළඟට මම කෝන්ෆ්ලවර් ටික අපේ කිරි මිශ්‍රණයට එකතු කරගන්නවා. ඊළඟට අපි මේ කිරි මිශ්‍රණය නොනවත්වා හැඳිගා ගන්න ඕනේ. කෝන්ෆ්ලවර් ටික දාපු ගමන් මේ මිශ්‍රණය ඝන වෙනවා. ඉක්මනින් අඩිය අල්ලන්න බලන නිසා ඔයාලා මේක එක දිගට හැඳිගා ගන්න. ඔයාලා ළඟ තියෙනවා නම් මේ වෙලාවෙදී ලිප් ඔෆ් කරගෙන මේකට බටර් මේස හැන්දක් එකතු කරගන්න. හරි, මම දැන් මේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. මම දැන් මේක ලිප්පෙන් අයින් කරලා ලී වෙනකම් පැත්තකින් තියා දෙනවා. ඊළඟට මම පුඩින් එක සෙට් කරගන්න භාජනය අරගෙන මේකේ අඩියටම ලන්ච් ෂීට් එකක් දාගන්නවා. දැන් අපි කලින් හදාගත්ත මිශ්‍රණය හොඳින් නිවිලා තියෙන්නේ. ඒක මේ වෙලාවේදී ටිකක් හයි වෙලා වගේ තමයි තියෙන්නේ. මම දැන් මේකට කිරි වලින් ටික ටික එකතු කරගෙන මේකේ ඝන ගතිය ටිකක් අඩු කරගන්නවා. හරි, මම දැන් බිස්කට් පුඩින් එකේ පිරවුම හදාගෙන ඉවරයි. ඊළඟට මම අරගෙන තියෙනවා මේ වගේ පොඩි මාර් බිස්කට් පැකට් දෙකක්. ඊළඟට මාර් බිස්කට් එකින් එක මේ වගේ කිරි එකේ පොඟවගෙන පුඩින් එකේ අටම ලේයර් එකට මම බිස්කට් ටික හොරගන්නවා. ඊළඟට මම පුඩින් එකේ දෙවෙනි ලේයර් එක විදිහට අපි කලින් හදාගත්ත පිරවුම මේ විදිහට දාගන්නවා. මේ විදිහට බිස්කට් ලේයර් එකයි අපි හදාගත්ත ක්‍රීම් එකෙන් ලේයර් එකයි මාරුවෙන් මාරුවට දාගන්න. ඔයාලා ගන්න භාජනය අනුව ලේයර්ස් ගාන වෙනස් වෙන්න පුළුවන්. මම අරගත්ත භාජනයට බිස්කට් ලේයර්ස් 3කුයි ක්‍රීම් එකෙන් ලේයර්ස් 3කුයි දාගන්න පුළුවන් වුණා. හරි, මම දැන් පුඩින් එකේ ඔක්කොම ලේයර්ස් ටික දාගෙන ඉවරයි. දැන් මේ පුඩින් එක හොඳින් සෙට් වෙනකන් ශීතකරණයේ සාමාන්‍ය කොටසේ පැය 3-4ක් වගේ තියාගන්න. ඊළඟට මම චොක්ලට් එකක් අරගෙන මේ වගේ පොඩියට කඩලා උණු වතුර භාජනයක් උඩින් තියලා මේ වගේ කිරි ටික ටික එකතු කරගෙන චොක්ලට් ටික දිය කරගන්නවා. හරි, දැන් චොක්ලට් ගනාශක මේ වගේ හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ හරියටම පැය 3කට පස්සේ මම ෆ්‍රිජ් එකේ දාලා සෙට් කරගත්තේ බිස්කට් පුඩින් එක. මම දැන් මේකේ ලන්ච් ෂීට් එක පරිස්සමට අයින් කරගන්නවා. ඊළඟට මම කලින් අරන් තියාගත්ත චොකලට් ටික මේකට උඩින් මේ වගේ දාගන්නවා. අන්තිමට මම මේකට උඩින් මේ වගේ චොකලට් කෑල්ලක් ග්‍රේට් කරගෙන ලස්සනට දාගන්නවා. හරි, දැන් අපේ බිස්කට් පුඩින් එක හදාගෙන ඉවරයි.
ඉතින් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. එහෙනම් ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.